අවුරුදු 77ක් වයස සීයා කෙනෙක් හැමදාම රෝහලට යනවා. එයා යන්නේ එයාගේ බිරිඳ බලන්න. එයාගේ බිරිඳට මතකයේ අමතක වෙන රෝගයෙන් එයා පීඩා වෙනවා. ඇයට කිසි දෙයක් මතක නැහැ. ඇය ඔහුව අඳුරන්නෙත් නැහැ. ඒත් සීයා හැමදාම උදෙන්ම ඇය බලන්න යනවා. ඇයගේ ළඟින් වාඩි කරගෙන කෑම කවනවා, සින්දු කියනවා. හැබැයි ඇයට සීයව ආගන්තුකයි. මේක දැකපු හෙදියක් අහනවා ඇයට මතක නැති නිසා ඔබ ආවට වැඩක් නෑ නේද? ඇයි මෙච්චර මහන්සි වෙලා ඉන්නේ කියලා. එතකොට සීයා කියනවා දුවේ එයාට මතක නැති වුණාට මං එයාව හොඳින් අඳුරුවා. මට එයාව මතකයි. එයාට මාව අමතක වුණාට මට එයාව මතකයි. මං එයාව හොඳින් අඳුරනවා. ආදරය කියන්නේ කවදාවත් නැති වෙන බැඳීමක් නෙමෙයි. ආදරය හැමදාමත් එකම විදියට පවතිනවා. සැබෑ ආදරය එහෙම